දවසක් සියලුම දෙනාට. අද මම කතා කරන්න යන්නේ තොල් කළු පැහැවීම එහෙමත් නැත්නම් අඳුරු වීමට හේතුවක් වෙන විටමිනයක් ගැන. මේ විටමින් එක ශරීරයේ තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩු වුණොත් එහෙම තොල් අවපහ ගැන්වීම හෝ අඳුරු වීම සිද්ධ වෙනවා. එතකොට කාන්තා පිරිමි සියලුම දෙනා කැමති දෙයක්නේ තමන්ගේ තොල් පැහැපත්ව තියෙන එකට. විශේෂයෙන්ම කාන්තාවකට නම් මේ තොල් අඳුරු වීම එහෙමත් නැත්නම් කළු පැහැවීම මනසට හරිම කරදරයක්. ඉතින් විශේෂයෙන්ම මේ විටමිනය එහෙමත් නැත්නම් මේ විටමින් ඌනතාවය අඳුරු පැහැති සමක් තියෙන කෙනෙක්ගේ ඇති වුණොත් තමයි විශේෂයෙන්ම සැලකිය යුතු ලෙස කැපී පේන විදිහට තොල් අඳුරු වීම සහ තොල් අවපහවීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔගොල්ලොන්ගේ කාට හරි අඳුරු සමක් තියෙනවා නම්, ඒ කියන්නේ පැහැපත් බවෙන් අඩු සමක් තියෙනවා නම් මේ විටමින් ඌනතාවය ඔයාලගේ ශරීරයේ ඇති වුණොත් අනිවාර්යයෙන්ම කැපී පෙනෙන ලෙස ඔයාලගේ තොල් අඳුරු වීම, තොල් අවපැහැ ගැන්වීම සිද්ධ වෙනවා. අපි දැන් බලමු තොල් අඳුරු වීමට හෝ අවපැහැ ගැන්වීමට හේතුව මොකක්ද කියලා. විශේෂයෙන්ම අපගේ සමේ මෙලනින් නිෂ්පාදනය වැඩි වුණාම, මෙලනින් නිෂ්පාදනය අධික වුණාම තොල් සහ සම අඳුරු වීම සිද්ධ වෙනවා. මේ විදිහට සමේ මෙලනින් නිෂ්පාදනය අධික වෙලා සමයට තැන්පත් වීම නිසා සම සහ තොල් අඳුරු වීම සිද්ධ වෙනවා. හයිපර් පිග්මන්ටේෂන් තත්ත්වයක් තියෙන අයට. ඊට අමතර විවිධ කාරණා තියෙන්න පුළුවන් තොල් සහ සම අඳුරු වීමට. විවිධ ක්‍රීම් වර්ග භාවිතා කරනවා, විවිධ පානයන් වර්ග භාවිතා කරනවා. ඒ නමුත් මේ කිසිම දෙයකදී ඔබට මේ ප්‍රශ්නේ විසඳගන්න බැරි වුණා නම් අනිවාර්යෙන්ම ඔබේ හේතුව මේ විටමින් ඌනතාවය වෙන්න පුළුවන්. ඉතින් ඔබ කරන්න පුළුවන් ගොඩක් දේවල් කරත් මේ තොල් අඳුරු වීම එහෙම නැත්නම් තොල් කළු වීම නවත්ත ගන්න බැරි වුණා නම් මේකට හේතුව වෙන්න පුළුවන් විටමින් ඌනතාවය තමයි විටමින් B12 සහ විටමින් B9 කියන විටමින් ඌනතාවය. විටමින් B12 සහ B9 හෙවත් ෆෝලේට් කියන විටමින් එක අපගේ ශරීරයේ තියෙන්න ඕන ප්‍රමාණයට වඩා අඩු වුණාම ඔබගේ තොල් සහ සම අඳුරු වීම සිද්ධ වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ විටමින් B12 සහ විටමින් B9 හෙවත් ෆෝලේට් කියන විටමින් ඌනතාවය වළක්වා ගන්න කොහොමද කියලා. විටමින් B12 සහ විටමින් B9 ඌනතාවයට ඔබට පුළුවන් සප්ලිමන්ට් භාවිතා කරන්න. විටමින් සප්ලිමන්ට් එහෙමත් නැත්නම් විටමින් B12 වගේ නම් ඉන්ජෙක්ෂන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් විටමින් B9 ඌනතාවයට ෆෝලික් ඇසිඩ් භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ලේසිම දේ තමයි ඔබට විටමින් B12 සහ B9 අඩංගු ආහාරයට ගන්න පුළුවන්. එතකොට මේ විටමින් B12 අඩංගු ආහාර තමයි මස්, මාළු, බිත්තර, ඒ වගේම විටමින් B12 ෆෝටිෆයිඩ් කරපු සීරියල්ස් සහ ප්ලාන්ට් මිල්ක් තියෙනවා. එතකොට ඔබ වෙජිටේරියන් කෙනෙක් නම් ඔබට තොල් අඳුරු වීම තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔබේ හේතුව විටමින් B12 ඌනතාවය වෙන්න පුළුවන්. ඒ නිසා මේ සඳහා ඕගොල්ලෝ විටමින් B12 ෆෝටිෆයිඩ් කරපු සීරියල් සහ ප්ලාන්ට් මිල්ක් වගේම සැමන්, ටූනා සහ කොඩ් කියන ෆිෂ් වර්ගවල විටමින් B12 වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. මේ වර්ග ආහාරයට ගැනීමෙනුත් ඔබට විටමින් B12 ඌනතාවය. එතකොට මේ විටමින් B9 හෙවත් ෆෝලේට් කියන විටමිනය අඩංගු ආහාර තමයි තද කොළ පැහැති එළවලු වර්ග සහ පලා වර්ග, ගොටකොළ, කේල් කොළ වගේ දේවල්. ඒ වගේම දුඹුරු පැහැති සහල්, ඒ වගේම ධාන්‍ය වර්ග, නට්ස් වර්ග, බෝංචි, ඒ වගේම වියලි පළතුරු, සිට්‍රස් කුලයේ පළතුරු, ඒ කියන්නේ දෙහි, දොඩම්, නාරං වගේ පළතුරු. ඒ වගේම විටමින් B9 හෙවත් ෆෝලේට් ෆෝටිෆයිඩ් කරපු ආහාර ඔබට ලබා ගන්න පුළුවන් විටමින් B9 හෙවත් ෆෝලේට් ඌනතාවය වළක්වා ගන්න. විටමින් B9 සහ B12 දිනකට ලබා ගන්න ඕනේ කොච්චර ප්‍රමාණයක්ද කියලා ඔබට ගැටලුවක් තියෙන්න පුළුවන්. එතකොට විටමින් B12 නම් දිනකට මයික්‍රෝග්‍රෑම් 2.4ක් වැඩිහිටියෙකුට අවශ්‍ය වෙනවා. ඒ වගේම විටමින් B9 හෙවත් ෆෝලේට් නම් මයික්‍රෝග්‍රෑම් 400ක් වැඩිහිටියෙක්ට රෙකමන්ඩ් කරලා තියෙනවා.
අපගේ ලංකාවට අදාළ RD එක එහෙමත් නැත්නම් recommended dietary allowance එකට අනුව. ඒ වගේම general international guideline වලටත් අනුව විටමින් B12 මයික්‍රෝග්‍රෑම් 2.4ක් සහ විටමින් B9 හෙවත් ෆෝලේට් මයික්‍රෝග්‍රෑම් 400 තමයි වැඩිහිටි පුද්ගලයෙකුට රෙකමන්ඩ් කරලා තියෙන්නේ. එතකොට ඔබගේ දෛනික විටමින් B12 සහ විටමින් B9 ඉන්ටේක් එක මේ ගාන තියෙන්න ඕනේ. මේ ගානට වඩා අඩු වුණොත් ඔබට විටමින් B12 හෝ විටමින් B9 ඕනතාවය ඇති වෙනවා. විශේෂයෙන්ම විටමින් B12 ඕනතාවය වෙජිටේරියන් කෙනෙක්ට නම් ලේසියෙන්ම ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ වෙජිටේරියන් කෙනෙක් නම්, ඒ කියන්නේ මස් මාළු ආහාරයට ගන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම විටමින් B12 ඌනතාවයෙන් ඔබගේ තොල් අඳුරු පැහැවීම ගැන සැලකිලිමත් වෙන්න. මීට අමතරව හිරු එළියට නිරාවරණය වීම අවම කරගෙන ඒ වගේම දුම්පානය වළක්ව ගන්න ඕනේ. මොකද දුම්පානයත් තොල් අඳුරු වීමට හේතුවක්. ඒ වගේම නිවැරදි ප්‍රමාණයට ජලය පානය නොකිරීම. මම මේ ගැන වීඩියෝ එකක් කරලා තිනවා. ඔබගේ බරට අනුව ජලය කොච්චර ප්‍රමාණයක් ඔබ දවසට පානය කරන්න ඕනේද කියලා අවම වශයෙන් ඔබගේ බරට අනුව පානය කළ යුතු ජලය මිලිලීටර් ප්‍රමාණය හෝ පානය කිරීමෙන් ඔබට සමේ නිවැරදි තත්ත්වය තියාගන්න පුළුවන්. එතකොට මේ නිවැරදි ප්‍රමාණයට ජලය පානය කිරීමෙන් ඔබට සමේ අඳුරු ගතිය වගේම තොල්වල අඳුරු පැහැයක් නවත්ත ගන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් වලින් වැළකීලා අර විටමින් B12 සහ B9 ඌනතාවෙන් වැළකුණාම ඔබට අනිවාර්යයෙන්ම පැහැපත් තොල් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අමතර බෙනිෆිට් එකක් විදියට ඔබගේ සමත් පැහැපත් වීම සිද්ධ වෙනවා. ඉතින් නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් සියලුම දෙනාට සෞඛ්‍ය සම්පන්න සුබ දවසක්. ඒ වගේම මගේ හෙල්ති ලයිෆ් YouTube channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකෙන් ඔබ යමක් ඉගෙන ගත්තා නම් like එකක් දාන්න සහ මේ වීඩියෝ එක ඔබගේ සියලුම යහළුවන්ට අඳුරන අයට share කරන්න කියලා ඉල්ලා සිටිනවා.